හෙල්ලෝ බයි අද ඔයාල එකතු වෙන්නේ ඇකඩමියෙන් මගේ YouTube චැනල එක පස් වීඩියගත් එක්ක එනම් අදත් බලමු YouTube චැනල එක හරියට මතල එකින් ගේමක් ගාල කොහොමද ගොඩ යන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යන්න කලින් ඔය පල්ලෙහා තියෙන subscribe button එක like button එක click කරලා වීඩියෝ එකට set වෙමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ब्राउज़र को मुझे ओपन कर करना है बस आता है सर्च बार के YouTube की सर्च करना है बस आटा लोड वाले भी लिंकिंग YouTube पे कर यार ना अकाउंट एक आलू तेरे माँ तो कोई नहीं ना वाट में मेवा की इंटरफेस से लोड देना आलू तेरे हाथ में जाएगा नहीं ना बस आप इधर प्रोफाइल लाइन करने के क्लिक कर ला क्रिएट चैनल के इन बटन को क्लिक कर इधर बस वाट में मेवा के पे इंटरफेस से लोड देना ඔයාගේ නමයි හැන්ඩල් එකයි මෙතන අහනවා. ඉතින් ඔයා ඒක හරිනම් හරි විදිහට තියාගන්න. ඊට පස්සේ ක්‍රියේට් channel කියන බටන් එකට ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන කස්ටමයිස් channel කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලෝඩ් වෙන්නේ YouTube Studio එකට. YouTube Studio එකට ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. මෙතන කන්ටිනියු කියන බටන් එකට ක්ලික් කරලා ඉස්සරහට යන්න ඕනේ. ඔයාලට මෙතනින් පේනවා වගේ බැනර් එක අප්ලෝඩ් කරගන්න, ප්‍රොෆයිල් එක, ඩිස්ක්‍රිප්ෂන් මේ වගේ ඒවා ඇඩ් කරගන්න දැන්. අපි ඉතින් මුලින්ම අපේ ප්‍රොෆයිල් පික්චර් එක තමයි ඇඩ් කරගන්න. ඔයාලගේ ෆොටෝ එකක් තියෙනවා නම් මෙතන අප්ලෝඩ් කරගන්න. නැත්නම් අපි ඒකත් AI වලින් හදාගමු. මම ඒක AI වලින් හදාගන්න ඉතින් අනිවාර්යයෙන් කියලා දෙන්න. අපි මුලින් මේක AI හදෙන් හදාගන්නවා නම් තව ටැබ් එකක් ඕපන් කරලා ChatGPT ගේ සයිට් එකට ලොග් වෙන්න ඕනේ. මෙතන ChatGPT එක සර්ච් කරලා මේව ටයිප් කරන්න ඕනේ. give me from go make a logo කියලා සර්ච් කරාම පාඩ එයා ප්‍රොම්ප්ට් වගේක් එවනවා. මෙන්න මේ වගේ ඔයාලට තියෙන්නේ ප්‍රොම්ප්ට් එක මේ කොපි කරලා AI සයිට් එකේ දාලා පේස්ට් කරන්න. ඔයාලට වෙන විතර මොඩර්න් ලොගෝ ප්‍රොම්ප්ට් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. එතන ඔයාලට තියෙන ප්‍රොෆෙෂනල් ලොගෝ එකක් ක්‍රියේට් කරගන්න ඉන්නේ. ඊට පස්සේ මිනිමල් ලොගෝ, ගේමින්, ස්පෝර්ට්ස් වලට ලක්සරි ලොගෝ, ටෙක් සෙටප් ලොගෝ, අනිත් ස්ටාර්ට්අප් ලොගෝ අනිත් වගේ තව ප්‍රොම්ප්ට් වගේක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉතින් ඒ වගේ එකක් කොපි කරලා වගේ බ්‍රෑන්ඩ් නේම් කියන එක තැනට වගේ නම් YouTube channel එකේ නම දාලා ඒක AI වලින් ක්‍රියේට් කරන සයිට් එක කොපි කරගන්න. දැන් මම මෙන්න මේක කොපි කරගන්නවා. ඔයාලට පුළුවන් අනිත් ඒවා කොපි කරගන්න. මේ තියෙන විදියට කොපි කරලා ඔයාලට මේවා කරගන්න පුළුවන්. ටික කොපි කරගන්නවා. ඊට පස්සේ මම යන්නේ ලියනාඩෝ AI කියන සයිට් එකට. ඒකෙන් පුළුවන් අපිට ඕන ෆොටෝස් ඔක්කොම හදා ගන්නවා ලොගෝ එක. පළවෙනි ලින්ක් එක නෙමෙයි දැන් දෙවෙනි එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා ලියනාඩෝ AI සයිට් එකට ලොග් වෙන්න ඕනේ. ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න. පල්ලෙහා තියෙන sign up කියලා බටන් එක. sign in. ඔයා sign in ගිහලා එතන Google ක්ලික් කරන්න. ඊට පස්සේ ආගේ Google account එක select කරන්න. ඊට පස්සේ මෙතන continue කියන option එක select කරන්න. ඊට පස්සේ ආඩන මේ වගේ interface එකක්
ඒකේ පළවෙනි එක සිලෙක්ට් කරගන්නවා. ඊට ඒක කොපි කරනවා. ඒත් ඔයාලට මේකෙන් ඔයාලට මේව කරගන්න බෑ. මොකද ඔයාලට දෙන පොයින්ට්ස් ගන්න නැති හින්දා. ඒකට මම වෙන සයිට් මගේ වෙන බ්‍රවුසර් වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා ඒකේ ලියන Adobe AI එකෙන් ඒ ඉමේජ් එක හදා ගන්නවා. මම කලින් එක ලොග් කරලා තිබ්බ හින්දා ඔයාලට මේ දෙන්නේ. ඒක අපි ඉවරයි. මගේ නලෝ බනන්න දාලා තියෙන ඔයාලට කලින් විදියට තමයි වෙන වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් කරගන්න ඕන. මේ channel name කියන දඩ ඔය channel එකේ name එක දෙන්න. එක්සාම්පල් එකක් විදිහට විතරයි මේක මේ විදිහට කරන්නේ. ඔයාලට කැමති විදිහට ඔයාලට ChatGPT එකෙන් හරි Gemini එකෙන් හරි ඉල්ලලා ඔයාගේ prompt එක ඉල්ල ගන්න පුළුවන්. මම ඒක සේව් කරගත්තා. ඊට පස්සේ මම ආයෙ යනවා YouTube channel එක YouTube studio එකට. ඊට පස්සේ pitch එකෙන් දැන් කියලා upload කියන දේ ඔබන්න. ඊට පස්සේ download කරගත්තෝ image එක select කරලා මෙතන open කියන එක දෙන්න. ඊට පස්සේ open වුණාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ ඒක done කරගන්න ඕනේ. banner එකත් ඒ විදිහම තමයි ඔයාලට අප්ලෝඩ් කරගන්න තියෙන්නේ. මේක මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. මේක ඔයාලට මේව තමයි පේන්නේ ඔයාගේ devices වලට. මේ desktop එකට පේන විදිය, TV එකට පේන විදිය, mobile එකට පේන විදිය මේ පේනවා. ඊට පස්සේ ඔයාලට මේව කරගත්තට පස්සේ ඔයාලට උතන description එකේම add කරගන්නවා. username එකයි channel එකේ name එක add කරගත්ත හින්දා ඔයාලා දැන් ඒක එතන add වෙලා තියෙන්නේ. දැන් description එක type කරගන්න ඕන කැමති දෙයක් type කරගන්න. ඔයාගේ YouTube channel එක යනවා ඔයාලට ඔයාගේ description එක කැමති දෙයට type කරගන්න පුළුවන් channel එකේ. ඉතින් මම මෙතනට දෙනවා welcome to my channel කියලා. ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ පොඩි example එකක් විදිහට ගත්තේ. ඔයාලට පස්සේ add කරන්න පුළුවන් subscribe like comment වගේ අන්න ඒ වගේ දේවල් මොකක් හරි මම ඒ විදිහට add කරලා add කරනවා මෙතන. ඔයාලට පුළුවන් ඕනනම් මේකත් ඒ කියන්නේ ඔයාගේ channel එකේ ඔයාලට තියෙන්න ඕන ideas ටික දාලා ChatGPT එකෙන් හරි Gemini එකෙන් හරි ඉල්ල ගන්න. මේක ඔයාලට පුළුවන් මේක හරි easy මේක හදන්න. subscribe like comment share ඔන්න වගේ දෙයක් ඔයාලා දාලා මේව කරගන්න ඕනේ. ඔයාලට link set කරගන්න නම් මෙතනින් add කරගන්න පුළුවන්. ඔය ඔයාලට Facebook page එකක් තියෙනවා නම් ඒකේ link එක, WhatsApp channel එකක් තියෙනවා නම් ඒකේ link එක, Telegram channel එකක්, Instagram මොකක් හරි ඒකේ link එකක් ඔයාලට add කරගන්න පුළුවන්. මෙතන ඔයාගේ contact information එකක් විදියට ඔයාගේ email එක දාන්න පුළුවන්. මම මෙතන මගේ email එක දානවා. ඊට පස්සේ මෙතන video watermark එකක් විදියට ඔයාලට upload කරන්න පුළුවන්. කියන්නේ ඒක නියම subscribe ඔයාගේ channel එක load වෙන විදියට. ඉතින් මෙතන මගේ logo එක add කරනවා. ඊට පස්සේ මෙතන ඒකේ display time එක හල් දෙනවා. සම්පූර්ණ වීඩියෝ එකේම දාන්න මේ අන්තිම කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් දැන් මෙතන add කරගෙන ඉවරයි. මම link එකම add කරගත්තේ නැහැ. ඉතින් දැන් ක්ලික් කරනවා. ඊට පස්සේ ඉතින් publish කියන එක ගිහුවට පස්සේ publish කියන එක ගිහුවට පස්සේ ආඩ මේක ඒ ඔක්කොම අප්ලෝඩ් වුණා කියන තියෙනවා. ඒක load වුණා. ඊට පස්සේ ආඩ change publish කියලා. ඊට පස්සේ මෙතන ඔක්කොම පේනවා. මෙතන වගේ කලින් තිබ්බ එක නෙමෙයි දැන් තියෙන්නේ කියලා. view channel ගියාට පස්සේ ඔයාලට බලාගත්ත හැකි වගේ ඔක්කොම changes ටික ඉවරලා තියෙනවා. හරියට හැදිලා තියෙනවා. මේක මම
එක්සාම්පල් එකක් විදිහට ගත්තේ ඒකයි මේ විදිහට තියෙන්නේ. ඔයාලට කැමති විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් ඉතින් අපිට කස්ටමයිස් කරන වැඩි නම් අපි කරලා ඉවරයි ඔක්කොම ඇඩ් කරගෙන දැන් අපිට settings වගේක් තියෙනවා තව හදා ගන්න. මේ dashboard එකට ගියාම මේ පේන්නේ මෙතන වීඩියෝ එකක් දාලා නැති හින්දා ඔයාලට මේ මෙහෙම තමයි පේන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරාම ඕනේ තියෙන්නේ. content කියන තැනට ගියාට පස්සේ මේ පෙන්නනවා වීඩියෝ එකක් දාන්නාම ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයාගේ ටොපික් එකට අනුව ඔයාලට එයා වීඩියෝ වගේ සජෙස්ට් කරනවා. අන්න ඒ විදිහට වීඩියෝ කරලා try කරන්න. මම මෙතන ඉතින් දැන් පොඩි ටොපික් එකක් දෙනවා. يعني ඔයාලට YouTube channel එකට ටෙක් එක දෙන්න හැකි. කියන්නේ කොමඩි එකක් කරනවා කොමඩි වගේ දෙන්න හැකි. ඔයාලට මෙතන පේනවා ඒගොල්ලෝ දැන්ට ඔයාගේ YouTube channel එක සජෙස්ට් කරලා තියෙන එක. ඉතින් මෙතන පොඩි ටොපික් එකක් තියලා බලමු ෆනි කියලා. කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගන්න. දැන් explore ideas කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ දේවල් ලෝඩ් වෙනවා. ඒ කියන්නේ ඔය තියන්නේ ඒකේව තමයි. මේ ෆනි කියන කැටගරි එකට එයා සජෙස්ට් කරන ඒවා. මේ විදිහට ඔන්න තව සීමෝ බටන් එක ක්ලික් කරලා තව ගිහිල්ලා බලත හැ. ඉතින් මේකත් ඔයගලන්ට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඔය වගේ YouTube channel එක reach එක අප් කරගන්න. ඔයාලට idea එකක් නැතිනොත් එතනින් idea එකක් ගත හැකියි. ඉතින් මෙතන earn tab එකට ගියාම ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට. ඔයාලට මෙතන get notified කියන එක උඩ ක්ලික් කරන්න. ඔයාලට මෙතන පෙන්නනවා ඔයාලට සාම 0 subscribe 0 like watch hours ඒක. ඔයාලට earn කරනවා subscriber 1000කට යන්න ඕනේ. watch hours 4000ක් තියෙන්න ඕනේ. short views ගත්තොත් 10 million තියෙන්න ඕනේ. අපි settings ටික හදාගෙන ඉමු. settings open කරාම මෙතන general කියන දේ USD ගොඩක්ම දාන්න. අර channel කියලා එක අතර පස්සේ මේ basic information වල මම මෙතන ශ්‍රී ලංකා select කරගන්න ඕනේ. ඊට keywords තියෙනවා. ඔයාලට මේ keywords ටික මතක් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේක ChatGPT එකෙන් ඉල්ල ගන්න. ChatGPT ඒ site එකකින් තමයි ChatGPT open කරගන්නවා. කොමඩි channel එකක් නම් මෙතන ටෙක් channel එකට කොමඩි channel කියලා දාගන්න පුළුවන්. vlog channel එකක් නම් vlog channel කියලා දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට මෙන්න මේ වගේ keywords ටිකක් එයා දීලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ ටික අරන් copy paste කරගන්න. මෙතන copy paste කරගන්නවා. මේක ඉතන copy paste කරගන්න මොකද නැත්නම් marks ඔක්කොම වදිනවා. ඔයාලට හිතලත් එකක් දාන්න පුළුවන් මේක දිහා බලලා. කරගන්න දෙක තුන යාගේ වල කීවර්ඩ්ස් තව ඕන මෙතන 500 අකුරු 500 කෙනෙක් වලට කීවර්ඩ්ස් එකතු කරගත්තා. ඊට ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වලට ගියාම ඒක ගොඩක් වෙනස් කරන්න යන්න එපා. ඒක වෙනස් කරන්න තරම් චේන්ජස් නැහැ. මේ විදිහට වෙන්නනවා ඔක්කොම ටික. feature option එකට ගියාට පස්සේ මෙතනින් තව enable කරගන්න දේවල් වගේක් තියෙනවා. මුලින්ම phone number එක verify කරගන්න ඕනේ. verify phone number උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ලොගුට් දෙනවා. ඊට පස්සේ ඔයාගේ වැඩ කරන number එක දෙනවා. කලින් YouTube channel එකක් කියන්නේ YouTube channel එකක් හදලා නැති number එකක් තමයි මෙතන දෙන්න ඕනේ. මම මගේ number එක මෙතනට දෙනවා. ඔයා අනිවාර්යයෙන් මෙතනට ශ්‍රී ලංකාවේ country code එක දෙන්න ඕනේ. ධන 94 කියලා. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක ක්ලික් කරන්න.
next කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලා ඔඩින් මෙන්න මේ වගේ තැනකට ඒ කියන්නේ ඔයාලා දාපු නම්බර් එකට කෝඩ් එකක් එනවා. මට කෝඩ් එක ආවා. ඊට පස්සේ මෙතන සබ්මිට් කරගන්න. සමහරක් වෙලාවට කෝඩ් එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා වෙන ෆෝන් නම්බර් එක try කරලා බලන්න. මට විතර ෆෝන් නම්බර් වෙරිෆයිඩ් කියලා වෙන්න. ඉතින් අපි ආයෙත් යන්න ඕනේ YouTube එකට. මේ කලින් තිබ්බ තැනට. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන advanced features කියලා තියෙනවා. අන්න එතන මේ access features කියන එක උඩ ක්ලික් කරලා බලන්න. එතන ඔයාලට පේනවා මේ වගේ එකක් කරන්න ඕනේ කියලා. ඔයාලා මේ ඔයාගේ ID එක නැත්නම් ඔයාගේ පොඩි වීඩියෝ එකක් එහෙම දාන්න ඕනේ නැහැ. ඒකේ ඔක ඔයාලට පුළුවන් build history ඒ scene එක. ඒ කියන්නේ channel එකෙන්ම ඒක ඔයාලට කරලා දෙනවා. ඒක සාමාන්‍ය මාස දෙකක් විතර වීඩියෝස් දාද්දි ඒක ඔටෝම මේ වෙනවා. ඔටෝම enable වෙනවා. ඉතින් අපේ YouTube channel එකේ settings ටිකත් හදාගෙන ඉවරයි. මෙතන ඔන්න ඔයාලට upload details දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් upload කරද්දී ඔයාගේ title එක description එක ඔටෝම වැටෙනවා. ඔයාලට කැමති නම් මේක දාගන්න. advanced settings වල ඔයාලට video language එක ඊට පස්සේ description language title එකේ description language එක මේවා කරන language එක කියන්නේ සිංහල කරනවා නම් ඔයා සිංහල දෙන්න. තමයි සිංහලනේ ඔයා කරන්නේ. ඒකෙන් තමයි මෙතන සිංහල select කරන්න ඕනේ. ඉතින් සිංහල select කරලා video language එක සිංහල select කරනවා. බ්ලොක් වර්ඩ්ස් දාත හැකි. කියන්නේ සාමාන්‍ය මේක ෆනි channel එකක් වගේ කරනවා තමයි ඔයාලට මේක වැදගත් වෙන්නේ. මොකද සමහර වචන දානවා ඒවා වලට report වල දෙන්න පුළුවන්. ඔයාලා මෙතන comment ඔක්කොම hold කරලා තියත හැකි. reviews ඊට පස්සේ hashtag URL ඒ වගේ තියෙන ඒවා. මම ඒක option එක උඩ select කරලා ඒක මේ කරන්න. දැන් මෙතන ඔක්කොම changes හදලා save guys, ඉතින් අපේ YouTube channel එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න විතරයි. මම ඉස්සරහට වීඩියෝ ideas එහෙම ගේන්න. ඔයාලට වීඩියෝ අප්ලෝඩ් කරන්න මෙතන create කියන එක channel එක create කියන එකට ක්ලික් කරලා upload video යන්න. ඊට පස්සේ ඔයාලට file එකක් තියෙනවා select කරගන්න. ඔයා file එක මෙන්න මේ විදිහට තමයි හරියටම channel එකක් හදලා ඒක මොනටයිප් කරගන්න. දැන් ඔයාලට කරන්න ඉස්සර වෙලා තියෙන්නේ මේ හදාගන්න YouTube channel එකට ඔයා කරන්න කැමති YouTube video upload කරන එක. YouTube video upload කරද්දී ඔයාලට සැලකිලිමත් වෙන්න ඕන දේවල් වගේ කුත් තියෙනවා. ඒ නිසා ඔයාලගේ YouTube channel එකට දාන වීඩියෝ වල music ගැන වෙන්න ඕනේ. ඔයාලා YouTube එකේ තියෙන හැම music එකක්ම ඔයාගේ වීඩියෝ එකට යූස් කරන්න බෑ. මොකද copyright වදින නිසා. ඔයාලා music එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් YouTube library වගේ දෙයක්. ඔයාලා සමහර website තියෙනවා. ඒ වලින් උනත් ගන්න පුළුවන්. මම මේ වගේ තියෙන website එකක් ඔයාලා description එකේ ඔයාලට තියන්න. තව දෙයක් තමයි ඔයාගේ වීඩියෝ එක YouTube එකෙන් තව වීඩියෝ ක්ලිප් එකක් දාලා එඩිට් කරනවා නම් ඒ ගැනත් ඔයාලා ලොකුවටම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කියනවනම් සමහරක් වීඩියෝ ක්ලිප් තියෙනවා ඒ වලට ඔයාලට කොපිරයිට් වදින්න පුළුවන්. ඔයා පුළුවන් තරම් ඔයාගේ කන්ටෙන්ට් එකට ඔයාගේ වීඩියෝස් හදන්න උත්සාහ කරන්න. අද වීඩියෝ එක ගැන ඔයාලට ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යන්න. ඔයාලට මේකේ අඩුපාඩු පේනවා නම් අනිවාර්යෙන් ඒවත් කමෙන්ට් කරන්න. මේක ඔය ෆස්ට් වීඩියෝ එකකින් ඉන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාලා යන්න. එහෙනම් හැමෝටම goodbye.